මම දැක්කා මේ සමාජ මාධ්‍ය තුල දීපු නගර සභාවේ තිබුණ දෙන්නම ඉස්සරහා ටෙන්ඩර් දුන්නා කියලා ඒකට විරුද්ධ අයයි පක්ෂ අයයි දෙකක්ම කතා කරනවා. අපි කියේ ඒ කාලේ 2011 දී තිබුණ ප්‍රශ්නයක්. ඉතින් දෙන්නම ඉස්සරහා පාලන අතකොළු ඒගොල්ලන් ඔය පාරයිනේ කොන්ක්‍රීට් දාලා වෙනම මාළු ලෑල්ල දීලා කරනවා. පාරයිනේ. අධික වෙලී. ඒනොකු මාළු වල වතුර යන්න තමයි තානුවක් හදන්න ඕන කියලා ඒ කාලේ නගරාධිපති නිවල්ලන් අපි ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒගොල්ලන් බලෙන් ඇවිල්ලා කාණු ගැටුවා බලෙන් ඇවිල්ලා ගල් දාවා. ඉතින් ඒ වගේ දේවල් කරා. ඒවට විරුද්ධ වුණාම පොලිසියෙන් මේ ප්‍රශ්නේ උසාවි දැම්මා. අපි මේකට ඒගොල්ලන් පොලිසියෙන් කරපු ගැටලුව තමයි ඒ කාලේ අපි ඉඩ දෙන්නේ නැහැ කියලා කාණුවක් හදා. ඉතින් ඕන කෙනෙක්ට ඒකට හැඟීමක් ඇති වෙනවා. ඒ කාණුවක් කියන්නේ හොඳ එකක්. මෙන්නම දාපු ජරාව යන එක හොඳයි. කාණුවට කියන හැඟීමක් එනවා. ඒක ඇත්ත කතාව මිනිස්සු දැනගෙන ඉන්නේ නැහැ. ඇත්ත කතාව තමයි අර මම කියපු දේ. පාරායිනේ විතරන මාළුගේ වතුර තමයි ඒකෙන් ගියේ. වතුර පරිලෝකේ ජරාවුනේ මඩුනේ ගඳගෙන හැදේ. ඒ වතුර යනකම අපි ඉදිරියෙන් මේගොල්ලෝ කාණුව කපන්නේ. ඒකට අපි විරුද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ නඩුවට ගියා පොලිසියෙන් නඩුව දැම්මා. අපේ සමිතියේ ඒ නඩුවට අපි ගියා. ඒ නඩුවේදී අපි ඉල්ලීමක් කරා ඊට විසුණුතුමාට ඇවිල්ලා රාජ්‍යකුමාරට ඇවිල්ලා මේක බලලා නියෝගයක් දාන පරීක්ෂණයක් කරන්න. එතකොට අපි විපික මහත්මයා සාන්ත පිරියල්ල මහත්මයා රාජ්‍යකුමාරගේ අවතරේ ඉඳලා මම කිව්වා ඇත්ත විස්තරේ. ඇත්තටම මෙතන කාඩුවක් කපනට අපි විරුද්ධ නැහැ. නමුත් මේ පාරේ මාළු කරන දේශපාලන හිඟයිලාගේ මාළු ලෑනේ. හදනකොට පාරේ ඔයල වතුර යන්න අපේ වත්තෙන් කාම් කරනවා අපි කැමති නැහැ. ඉතින් විසුණුතුමනි අපිට මේව නවත්තනවා නම් එකම එක කාණුවක් අපිට කමන්නේ. ඒ අවස්ථාවේ විසුණුතුමා කිව්වා එහෙනම් කාණුව දාන්න ඒ වගේම මේ ස්ථානයේ වෙනදාම් කටයුතු දානම් කරන්න ඒ වගේම ටෙන්ඩර් දැමීම. මේක තමයි මේ ස්ථානයේ ටෙන්ඩර් දැමීම දානම් කරන්න මම නියෝගයක් දෙනවා. අපි ඒකට එකඟ වුණා. ඒ අනුව මම හිතුවා මේ නියෝගය ඒ විදිහට දුන්නා.